හරිනේ මේ ඒතර 2020 ගාන අපි සාකච්ඡා කරන්න යන්නේ. මම 2019 මම දැම්ම හරිද මේ දැම්ම ටික අඩුපාඩු ගොඩක් තිබ්බනේ. මම ඒ ගාන දාලා තිබ්බේ නෑනේ. මට පස්සේ මතක් වුණේ. දැන් මම මේකේ ගාන දැන් මැදකට දාන්න හරිද කොහරි මම දායි මේ කොළමඩ කියන්න ඕනේ අරක අඩුපාඩු ගොඩක් තිබ්බා මේ පැත්තේ පේන්නේ නැති දෙන්න පුත් තිබ්බා. කමන්නේ ඒක මං කියනකොට ලියා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හරි. ඔය පියන් 2020 ගානට මේක අතරම හදන්න දෙයක් නෑ හරිද මේක නිකන් මම දැක්කෝ ලේස්ම ගන්න මේ කියලා මට කිව්වොත් ඒක මේ අවුලක් නෑ හරිද මොකද දැන් මේකෙත් අර වගේ 2019 ගාන වගේ තමයි මේකෙත් අර පාරාසයක් තමයි හොයන්න තියෙන්නේ මට මතක නෑ මොකක්ද කියලා අපි බලමු ඔව් මේක තියෙන්නේ WBD සුනාය කරකට විශාලයි හෝ සමානයි පොඩයි හෝ සමානයි 3W දෙලිව පේනවද මේක ඔතරේට කරන්නේ ඒ පේන්නේ නැහැ නේද එතකොට W බෙදීම 3යි W බෙදීම 3ට වඩා විශාලයි P කුඩයි හෝ සමානයි කීයද 3W දරන්න මේකනේ අපිට මේකෙන් මේ 2020 ගණන් තොන්නක තමයි මේ හදන්න තියෙන්නේ හරිද 2019 ගණන් වගේම එතකොට ඇත්තට මේක අපිට හදන්න දෙයක් නැහැ මොකද මේක හදන්න තියෙන දේවල් ඔක්කොම මේකට දත්තයක් විතර දීලා තියෙන්නේ අර FBD මාර මෙයා දීලා sorry FBD මාර කෙනෙක් කරා අපිට අර කෙනෙක්ගෙන් දත කාගෙන මේ හොයන්නට අමාරු වෙන්න ඕන මොකද මේකේ FBD මාර sorry FBD මාර කියනවා අරකේ අපි සිරස්සා තිරස් දාලා අපි F හොයන්න වෙනම කට්ටක් කෑවා R හොයන්න වෙනම කට්ටක් කරන මොනක් කෑවනේ කෑම කියන්නේ මේ ඒකට වෙනම සුළු කිරීමක් අපි කරන්නේ ඒක ලොකු දේවල් තිබෙන්නේ නැහැ තමයි ඒනවලු වෙන්නේ අපි ඒක ගත්තනේ මේකේ එහෙමත් හොයන්න ඕනේ නැහැ මේකේ කෙලින්ම මේකට දීලා තියෙනවා W රින P බෙදීම W දන P කියලා හරිද ඒක දීලා තිබ්බට පස්සේ අපිට දැන් මේ වුණ හැන්න තින් අරකම කරපස් දැන් ඒතර මේ මොන සමතුලිතය කියලා දීලා තියෙනවා නම් අපිට පුළුවන් මෙයා සමතුලිතවීම අවශ්‍යතාවය සපුරනවා කියලා හිතාගෙන F බෙදීම R කෙනෙක් නමුවට වඩා කුඩයි හෝ සමානයි කියලා අරගෙන මේක දෙන්නත් මේකට ආදේශ කරා sorry ආදේශ කරපුවා මේකට ඒතර W බෙදීම sorry W රින P වල මාපාංක වන්න උන් තන මාපාංක තියෙන හින්දා බෙදීම W ධන P විශාලයි හෝ සමානයි මේක අගේ මේ භාගයේ අතරම මේ ගණන් තුන මේ ගණන් තුන එක හිතන්න බෑ මේක ඇතුලේ යන බෙදීම සුළු කිරීමක් තියෙනවා ඒතර දෙකයි මාපාංක තුලේ W රින P ඊට මේ පැත්තෙන් එනවා එකෙන් ගුණ කරාම W ධන P කියලා. ඒතර අපි කලින් කතා කරා වගේම මේකේ මාපාංක අයින් කරගන්න අපි කරන්නේ ධන සලකා වෙනම ගන්නවා ඍණ සලකා වෙනම ගන්නවා. මම කියන එක පැහැදිලි නැද්ද මම දන්නේ නැහැ මම වේගෙන් කතා කරනවා මම දන්නේ නැහැ හරිද? ඒතර මාපාංක අපි අයින් කරන්නේ ධන සලකා වෙනමයි ඍණ සලකා වෙනමයි ගන්න. ධන සලකා ගත්තොත් එහෙම මෙතන එනවා 2W ඍණ 2යි P. කුඩයි හෝ සමාන නැති මේ පැත්තෙන් ගත්ත විශාලයි හෝ සමාන නැති බුදන P එක. ඒතර මේක මට පුළුවන් මෙතනින් P මේ පැත්තට ගෙනල්ලා නැහැ W මේ පැත්තට ගෙනල්ලා මූව අනිත් පැත්තට දැම්මොත් මම ගත්තොත් එතන 2W මූව මේ පැත්තට යනවා කියන්නේ 2W ඍණ W නේ 2W ඍණ W කියලා කියන්නේ W තර ඍණ 2යි P අනිත් පැත්තට යනකොට ධන 2යි P වෙනවා. ඒතර ඍණ 2යි P අනිත් පැත්තට ධන 2යි P වෙනවා. මෙතන තියෙන P ත් එක්ක ධන 3යි P වෙනවා. ඒතර මම මේක තියනද බා? අවුනේ. ඒතර දැන් මෙතන P වෙන අපි දැන් P ගේ පරාසයෙන් අපි ගහන යනවා. මෙතන P කියන එක නම් උත්තරොත් එහෙම මේ හතරම ලියුවොත් එහෙම ඊවෙන්නේ නැහැ. P W බෙදීම 3යි. අන්න අපිට මේකේ තියෙන එකක් ආවා. හරිනේ. දැන් අනිත් එක ගන්න තියෙන්නේ. එතකොට ඒකේ ගන්න අපි ඍණ සලකා. ඍණ සලකා හරිද? එතකොට ඍණ සලකා ගත්තොත් එහෙම මාපාංගික ඉස්සරහින් ඍණ ලකුණක් දැම්මම හරිනේ. ඒ කියන්නේ මෙතන ගත්තොත් මේ ඍණ 2W මේකට මෙතන ගන්නකොට පැටලෙයි. එළිය ඍණ එකත් එක්ක මෙතන ඍණ තිබ්බ තියනවනම් ධනනේ ඍණ ගුණ කරලා ऋण 2W ධන 2යි P අන්න මේක කුඩයි හෝ සමානයි භාගයට මේක. ඒතර අපි තරෝක
භාගයක් නෙමෙයි නෝ මොකද වන්නේ ඉතින් මම වෙරේ වටම් ඒක නම් මෙතන නැන්නේ භාගයක් නෑ මොකද මේ W දැන B වලට හරි දැන් මෙතනදී මේ ඍණ P මෙහෙ සෝරි මේ ධන P මෙහෙට ගන්නවා එතකොට ඍණ P ධන 2යි P ඍණ P කියලා කියන්නේ P මෙතන කිදිම P යනවා එතකොට මේ දැන් මෙතන ඍණ 2යි W නේද ඍණ 2යි W අනිත් පැත්තට යනකොට ධන 2යි W වෙනවා මෙතන තව W එකක් තියෙන හින්දා මේ පැත්ත ධන 3යි W වෙනවා මොනවද අපි මේ දෙක මේ දෙක මෙතනක් තියෙන එහෙනම් ඔක යා සාරාංශ කරලා ලිව්වොත් එහෙම අතර වෙන්නේ W බෙදීම 3ට වඩා ඒ කියන්නේ W බෙදීම 3 හෝ W3 මේ බෙදීම 3ට වඩා P කියන එක නම් ලොකුයි හැබැයි එක්ක 3යි W හරි නැත්නම් මේ කියන්නේ අතරම මෙතන මේ අතරම තියෙන්නේ P කියන එක නා W බෙදීම 3 වෙන්නත් පුළුවන් W 3යි W වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් මේ දෙන්නගේ අතර තියෙන ඕනම එකක් සඳහා P කියන එක නා මේ මොකද කියන්නේ බලංගු වගේ එකක් තමයි එතන සිංහල කතා කරත් තමයි දැන් මේක ඇත්තට ඔක තමයි අපිට ගාන හදන්න ඕකෙන් ගාන හදන්න පුළුවන් හරිද ඕනනම් ඉතින් මේ කොහේරි නිකන් ඉත්තයක ඉන්නවනම් ඕනනම් මේකට තලයේ දිගේ සහ තලයේ ලම්බකව මේ බලමෙව දාලා මේක R මේක වෙනම අරගෙන ඒත් ඉතින් මේකම අරගෙන ඕන හදන්න පුළුවන් හරිද මේක ඉතින් කෙලින් මෙයා දිය F විදි මාර්ගෙන් එකන දීලා තියෙන හින්දා මෙතනින් ගන්න හදන්න ගියට ලේසි ඈ නිකන් ඉතින් මෙහෙන් අල්ලන්න තියෙන කරා මෙහෙම රෝම ගිහලා දාන්නේ හරි ඔච්චර මේ ගෙත් 20 ගන්න පේනවා නිකම්ම අතේ බන්න ඔක මේ මගේ බැරි කමන්නේ